වර්තමාන ජනාධිපති රටේ මහාකාරත්වයේ දරන අනුර කුමාර මහා මහේන්ද්‍ර ප්‍රසාදනි අනුර කුමාර දිසානායක මැතිතුමා. ඔබතුමා දේශපාලන නායකයෙක් නෙවෙයි. ඔබ රටේ ජාතික නායකයෙක්. ඔබතුමාත් කතා කළා ජාතිය ගොඩනැගීමේ පුණ්‍ය භූමිය මිහින්තලාව කියලා. රජකෙකුගෙන් එහෙම කතාවක් අහන්න ලැබෙනවත් අඩුයි අවබෝධයක් නැහැ. මේ කන්ද නගින්නත් බෑ හැම රජාටම. අයියක් තියේ නෑ. මං හරි සතුටු වෙනවා මේ තීන්දුව තරීම ගත්තේ නෑ. මට ජනාධිපති ලේකම්තුමා කතා කරලා කිව්වා නායක හම්දුන්නේ මේ අපේ ජනාධිපතිතුමාට මෙහෙම යන්න තියෙනවා. ඒ හින්දා මේ කොහොමද මං ගාව උදේ එන්න කියන්නේ? මොන විදියට ආවද රජානේ? නිරලත් රජා. චෛත්‍යයක් තියෙන මිහින්තලේ විතරයි. මිහිඳු සෑය හදලා තිනවා ලක්ෂ 3000ක් වියදම් කළා අපේ කිරිබජ්ජවල හාමුදුරුවෝ ඇතුළු දායකකාර සමස්ත රටේ පුරවැසියන්ගේ ධනෙ ඉදි කරලා තියෙනවා පරණ චෛත්‍ය. ඒකේ කොත පලන් දන්න තියෙනවා. කොත පලන් දන්නේ නෑ මම ගැසට් කරනකම්. විශේෂයෙන්ම මේ භූමිය සහ නගරේ මේ නගරේ යන්න ඕනේ අර පැත්තට රේල්ලුව පැත්තට. 92 ප්‍රේමදාස මහත්තයා ගෝචියක් හැදුවා පළවෙනි බුද්ධගෙන් පස්සේ. අමහාට දවස් 3යි දුවන්නේ පුසොන් එකට කියලා ඒකත් කවුරු හරි අනුග්‍රහයක ගේයයි මේ පාර මම හිතන්නේ තල්ලි දීලා තියෙන්නේ. සිංහල දරුවට දෙමළ උගන්වන්න මොන්ටිසෝරි ඉඳලා. දෙමළ මුස්ලිම් දරුවට සිංහල උගන්වන්න. ඔය 13 බෙදෙන එක අර කෑලි මේ කෑලි කපලා දෙනවා කියන එක ඔය පෙළපාලි යන එක ජිනීවා යන එක ඔක්කොම ඉවරයි. ශ්‍රී ලංකා මාතෘ භූමිය කියන එක හැංගීම ඇති වෙනවා. මම සතුටු වෙනවා ජනාධිපති කෙනෙක් වැරද්දක් කර අවුරුදු 2ක් ආණ්ඩු ව්‍යවස්ථා උල්ලංඝනය කළා. ගැසට් කරලා තියෙන දේ කලේ නෑ. ඒක ඒ අඳුරු කාල පරිච්ඡේදයක් ඒ පූජාවක් පැහැර හැරීම මහවංශයට ඇතුළත් වෙනවා. අපේ මහවංශයට ඇතුළත් වෙනවා. ඉතින් ඒ නිවැරදි කරේ වර්තමාන ජනාධිපති රටේ මහාකාරත්වයේ දරන අනුර කුමාර මහා මහේන්ද්‍ර ප්‍රසාදනි අනුර කුමාර දිසානායක මැතිතුමා. ඉතින් එතුමාට අපේ සමස්ත රටේ ගෞරවය සිංහල දෙමළ මුස්ලිම් කියන මේ ජන වර්ගයාගේ ආගම් වශයෙන් ගත්තොත් බෞද්ධ කතෝලික ඉස්ලාම හින්දු කියන මේ සිව් ආගමේ ප්‍රසාදය ප්‍රශංසාව පුද කරනවා. ඔබතුමා දේශපාලන නායකයෙක් නෙවෙයි. දේශපාලන නායකයෙක් වුණා නම් මේ පොසොන් පින්කමට එන්නේ නෑ ඔබ. ඔබ රටේ ජාතික නායකයෙක්. ඒ ජාතික නායකයාගේ වචනේ පරිසමාප්ත අර්ථය ඔබ අප මේ පින්බිමට ඇවිල්ලා රටේ ජනතාවට ඔප්පු කළා. ඒ නිසා ඔබ ජාතික නායකයෙක්. ඔබතුමාත් කතා කළා ජාතිය ගොඩනැගීමේ පුණ්‍ය භූමිය මිහින්තලාව කියලා. රජකෙකුගෙන් එහෙම කතාවක් අහන්න ලැබෙනවත් අඩුයි අවබෝධයක් නැහැ. මේ කන්ද නගින්නත් බෑ හැම රජාටම. අයියක් තියේ නෑ. ඉතින් ඒ නිසා අපි හරි වෙහෙසක් මහන්සියක් දරනවා මේ භූමිය ආරක්ෂා කරන්න. වැඩ කරන්න තියෙන ගොඩක්. ඔබතුමා මේ රට බාරගත්තේ නිවැරදි දිශාවකට මාවතකට යොමු කරන්න. මමත් මේ විහාරයට ඇවිල්ලා සිවුර පොරවාගෙන මේ පිම්බිම වර්ණවත් කරන්න රාජ්‍යසයක් කරන්න ජාතියේ මුල් ස්ථානයේ කියන ඒ පණිවිඩය රටේ ජනතාවට යොමු කරන්න මහ විශාල වෙහෙසක් මහන්සියක් ගත්තා. අකම්පිතව ඒ කටයුතු වල මුහුණ දෙනවා. කම්පා වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද දවසේදී ඔබේ නිවැරදි කරපු එක රටට ආදර්ශයක්. ආණ්ඩු ව්‍යවස්ථාවෙන් බැඳලා ඉන්නවා. අපේ සෙල් ලිපි වල තියෙනවා. ලෙල් ලිපි, පර්වත ලිපි, ගිරේපි, ටැම් ලිපි වල තියෙනවා මේවා කරන්න කියලා. ඉතින් ඒ ජාතික නායක බුදුසාසනතුමාලයික අවසර කරාලු. මට ජනාධිපති ලේකම්තුමා මං හරි සතුටු වෙනවා මේ තීන්දුව තරීම ගත්තේ නෑ. ඔබතුමා අද රාත්‍රියේ විදේශගත වෙන ජර්මනිය බලලා
මට ජනාධිපති ලේකම්තුමා කතා කරලා කිව්වා නායක හම්දුන්නේ මේ අපේ ජනාධිපතිතුමාට මෙහෙම යන්න තියෙනවා. ඒ හින්දා මේ කොහොමද මං ගාව උදේ එන්න කියන්නේ? මොන විදියට ආවද? රජානේ. නිරලත් රජා. ඒ හින්දා මං ගාව කිසි ගැටලුවක් නැහැ. එන්න කියන්නේ. ඊට පස්සේදී ඒක ඒ විදිහටම සපත වුණා. එයා සටහනක් දානවා මහාවංශයේ. මම ඒක ඉල්ලීම කරන ඔබතුමාගේ. හිටපු පාලකයන්ගෙන් ඉල්ලීම කළා නිෂ්ඵලයි. මේක සඵල වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ අවුරුද්ද. එයා සඳහන් කරනවා සටවස් පිරුණු කල්හි මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ සෑගිරියේ චේතියගිරියේදී පුරාටවක දවසේ පිරිනුවම් පාවදාලසී. මං කියන එක නේ මහාවංශයේ තියෙනවා. මහජනතුමද ඊට පස්සේ ආ ගැසට් කරනවා ඒක මේ දිනය මිහිඳු පුරාටවක ඔක්තෝබර් මාසේ වප් මාසේ කවද්ද පුරාටවක වෙන්නේ එදා තමයි පිරිනුවම් දවස. මම ඔබතුමාගේ ඉල්ලනවා ඒ ඉල්ලීම ප්‍රමස්ත රට වෙනුවෙන් අපේ සියලු දෙනාගේම ජන්මදින තියෙනවා. වියෝවීම් මැරිුණාට පස්සේ ඒ දිනේ තියෙනවා. මිහිඳු හාමුදුරු වැඩ බව පොසොන් එකෙන් අපි සමරනවා. මෙච්චර පරිවර්තනයක් ඔබතුමා කිව්වා ජාතිය ගොඩනැගීමේ පුණ්‍ය භූමිය. මේ පුණ්‍ය භූමියේ ජාතියේ ගෞරවය ලබා දෙන්නට ඒ රජුරෝ ගැසට් කරපු මිහිඳු පුර අටවක දවස ගැසට් කරලා ගැසට් කරන්න දැන් සක්‍රීකරණ තියෙන්නේ. සාධක තියෙනවා මහාවංශේ තියෙනවනේ. අලුතෙන් නැහැ. කාගෙන් ભેදයක් නැහැ. ඒ දවස වප් මාසේ ඔක්තෝබර් මාසේ පුරා අටවක දවසේ ඒක ගැසට් කරලා මේ වගේම සැමරුමක් කළා. ඉතිහාසයේ නොකරපු දෙයක්, නිවැරදි නොවුණු දෙයක්, වැරදි කරපු දෙයක් ඒක නිවැරදි කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. චෛත්‍යයක් තියෙන මිහින්තලේ විතරයි. මිහිඳු සෑය හදලා තිනවා ලක්ෂ 3000ක් වියදම් කළා අපේ කිරිබජ්ජුර හාමුදුරුවෝ ඇතුළු දායකකාර සමස්ත රටේ පුරවැසියන්ගේ ධනෙ ඉදි කරලා තියෙනවා පරණ චෛත්‍ය. ඒකේ කොත පලන් දන්න තියෙනවා. කොත පලන් දන්නේ නෑ මම ගැසට් කරනකම්. එහෙනම් මේක මට නෙවෙයි. ඒ නිවැරදි කරලා දෙන්න. මේ සංචාරක ව්‍යාපාරයට මෙතන තරම් ලෝකෙ කොහෙවත් නැහැ තැනක්. අපිට බටහිර යුරෝපෙන් ගෙන්නන්න ඕනේ නැහැ. වජ්‍රයාන, තන්ත්‍රයාන, මහායාන, තේරවාද, හීනයාන ඔය කියන මේ ඔක්කොම මේ නටබුන් මේ භූමියේ තියෙනවා. විශේෂයෙන්ම මේ භූමිය සහ නගරේ මේ නගරේ යන්න ඕනේ අර පැත්තට, රේල්ුව පැත්තට. 92 ප්‍රේමදාස මහත්තයා කෝච්චියක් හැදුවා පළවෙනි බුද්ධගෙන් පස්සේ. සමහරට දවස් 3යි දුවන්නේ පොසොන් එකට කියලා ඒකත් කවුරු හරි අනුග්‍රහයක ගේයයි මේ පාර මම හිතන්නේ සල්ලි දීලා තියෙන්නේ. විශ්වවිද්‍යාල 9000ක් ඉන්නවා. මේ වවුනියාව යාපනගෙන බස් ප්‍රමාණවත් නැහැ. කෝච්චියක් දාන්න. ආර්ථික මධ්‍යස්ථානයකට හැදුවේ. මේ දිස්ත්‍රික්ක 10 12ම ඔක්කොම ටික මෙතෙන්ට ගේන්න. කෝච්චිය දාන්න. ගබඩා කරන්න හදන්න. හාල් දැන් අපි හාල් නැහැ කියනවනේ. මේ අනුරාධපුර නුවර කලාවෙන් හදන්න එක හැම ලේකම් කොට්ටාගේ හාල් මූලක් මේ තබා ගන්න. මේක අක්කර 200ක් වෙන් කරලා තියෙනවා මේ මෙතන. මේ අපේ ওই ආහාර කුණු වෙනවා. දඹුල්ලට යන්න ඕනේ නැහැ. නමුත් ඒක හොඳයි. නමුත් මේ වාහන රථ ගාල් කරන්න මෙතන සංදිස්ථානේ මරමස්ථානේ. ඒ ටික පටන් ගන්න. මං කිව්වා මේ රටේ අපේ බොහොම පුංචි රට. අපිට ඔබතුමාටත් මටත් දෙමළ මන් දන්නේ දෙමළ පුළුවන්ද කියලා? දෙමළ බෑ. අපි හරි කනගාටු වෙනවා, දුක් වෙනවා. පාලකයෝ කරලා නැහැ. සිංහල දරුවට දෙමළ උගන්වන්න මොන්ටිසෝරි ඉඳලා. දෙමළ මුස්ලිම් දරුවට සිංහල උගන්වන්න. ඔය 13 බෙදෙන එක, අර කෑලි මේ කෑලි කපලා දෙනවා කියන එක, ඔය පෙළපාලි යන එක, ජිනීවා යන එක ඔක්කොම ඉවරයි. ශ්‍රී ලංකා මාතෘ භූමිය කියන එක හැංගීම ඇති වෙනවා. හැබැයි මම එකක් කියන්න. තවත් අවුරුදු 50කින් 60කින් මේ දෙපාර්තමේන්තුවේ තවත් කෙනෙක් මුස්ලිම් කීමක් සහෝදරයෙක්, ද්‍රවිඩ සහෝදරයෙක්, ඩීජී කියන්නේ ඩීජී උපාධිය තියෙනවා නම් ඩීජී කෙනෙක් වෙනවා, ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් වෙනවා.
එයා එනවා. එයා කියනවා මේක සාදු පනතනි මේක බෑ කරන්න. ඔන්න ගැටුම නිර්මාණය වෙනවා සිංහල බෞද්ධ කතෝලික මොකක් හරි. ඒ දේ වෙන්න දෙන්න එපා. මේ අද අපිට අලවංගුව කොඩියක් ටැප් එක සාංගික දේපල කියන බොරුවක් නේ. ඒක සුදු නැති කරලා තියෙන්නේ. අද මේ ඉන්න අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාලා මේ ඉන්න නිලධාරීන් හිටියොත් මිහිඳුහාරු වඩිනවා සුම්ම. මිහිඳුහාරු වඩින්න බෑ, බුදුහාරු වඩින්න බෑ, දලදා හඳුරු ගේන්න බෑ, ජයශ්‍රී පොදින් මහන්ත ගේන්න බෑ. ඉතිහාසයේ පළවෙනි වතාවට 159ක් වෙන පාර්ලිමේන්තුව වැනෙන්න එපා ගන්න තීන්දුව తీරන රටට හිත ඇති දේවල්. ඒ විතරක් නෙවෙයිනේ. අධ්‍යක්ෂ ජනරාල්වරයා මාත් එක්ක ඔය ඇරියස් එක තියෙන්නේ විදුර වික්‍රමනායකලා හිටියේ. දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පුදුම වදයක් දුන්නේ. අනුලා චෛත්‍යය මම පටන් ගත්තා. මහානායකරු ඒකෙත් මම විහාරාධිපති දාබා දීලා තියෙනවා. අනුලා චෛත්‍යය මම මහින්ද රාජපක්ෂ මහත්තයා අග මේ බුද්ධ ශාසන කමිටු කාලේ මම සම්බන්ධ වෙලා කැණීම් කරලා හොයාගත්තා. ඒකට අපේ බෝධාගම තන්දි මහඳුරු සම්බන්ධ කරගත්තා. මම දන්නෙත් නෑ, පාර්ශ්වය දන්නෙත් නෑ, මහානායකරු මෙන්න විකුණලා කියපන්ද? ජීවිතමක් ගහලා. අනුලා චෛත්‍ය විකුණලා. අර හිටියේ මේ විදුරපණික නා ඒ වගේ ඒ කාලේ අධ්‍යක්ෂ ජනරල්ලා හිටියේ නෑ. අර නෝනා කෙනෙක් හිටියේ උන් දැන් බස්නායක පළාත් කොහේ හරි ඉන්නවා වැඩ කරනවා. එතුමීට ඒක කරන්න බෑ. ඊට පස්සේ ඔක මහානායකරු රනිල් වික්‍රමතුංගට ලියුමක් ලිව්වා මේ රටවල් අතර කිවිසුම් තියෙනවා නම් මේක අහෝසි කරන්න බැරි කම නැහැ. මහානායකරු අති ගෞරවනීය මහානායකරු ලියුමක් දැම්මා. ආරක්ෂාව සම්බන්ධනුත් දැම්මා. ඒ වගේම අනුලා චෛත්‍ය ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙනෙත් මන් දුන්නු මනිත මම ඔබතුමාට කිව්වා ඇයි අද මෙතෙන්ට ගෙනලා ප්‍රදර්ශනය කරන රටේ මිනිස්සුන්ට හිතුවක් කර කුහකම ඇයි තීන්දුව ගන්න ඒ ධාතුන් වහන්සේලා මෙතෙන්ට ගෙනාවන අනිත් එක මිහිඳුහාරන ධාතුන් වහන්සේලා පරිණිතාන මහත්තයා අර පොතක් ගෙනලා දෙන්න පරිණිතාන මහත්තයා රෙකෝඩ් කරලා පන්සල විහාරාධිපති රතන ජෝති නායකයන් බාර දීලා ඒව තමයි වන්දනා කරන්නේ යාර කඩුවේ දාලා තිබ්බා. ඒක ඔය දාලා තියෙනවා. ඉන්දියාව නෙවෙයිනේ මේ ඉන්දියාව වෙන ලෝඩ් බුද්ධා රෙලි කහවල් රෙලි කියලා තියෙනවා. නමුත් මේ අපි මිනිස්සු වන්දනා කරන රටක් නෙමෙයි. ඒකනේ බුදුදහම එව්වේ. ඒ හින්දා හිතුවක්කාර තියෙන නිලධාරී හිතයිසි වෙන්න ඕනේ. රාජ්‍ය තන්ත්‍රයට යටත් වෙන්න ඕනේ. නීති රීති තියෙනවා. නීති කඩන්නේ නැහැ. ඊට පස්සේ මහානායක හඳුරු මුණ ගැහෙන්න කියලා අධ්‍යක්ෂ ජනරල්වරයයි 40ක් විතර මේ අපේ හඳුරු හිටියා. ඊට අධ්‍යක්ෂ ජනරල්වරට කිව්වට පස්සේ එයා කියනවා නායක හාමුදුරනේ මිලියන 300ක් වේදම් කරලා තියෙනවා මේ වෙනකොට. මිලියන 300ක්. ලක්ෂ 3000ක්. අර මිහිඳු සෑයරත් ගිහිල්ලා තියෙන ලක්ෂ 3000යි. හොයන්න මේක. කවුද සල්ලි ගත්තේ කියලා අහන්න. එතකොට ඒ ලක්ෂ මිලියන 300 කිව්වා. හැබැයි පුරගේ විතරයි. පුරගේ විතරයි ගත්තන ගහ. ඒකත් පුරාවිද්‍යා නීති උල්ලංඝනය කරලා තමයි ඒක ගාලා දෙන්නේ. මහලොකුරු මෙතන මේ টয়ලට් එකේ බටේ දාගන්න බෑ. ආන්ගර ගිහිල්ලා බලන්න. කොන්ක්‍රීට් වනලා. මේ නිලධාරිය ඉඳලා ඉහළ টොප් ලෙවල් එකට යනවා. අනිත් ඒ අධ්‍යක්ෂවරයා ඒක රැස්වීමකට ආව කියන්නකො. තිරේ පිටිපස්සෙන් ඇරස් කරන්න. ඇරස් කරන්න. මේ පනත බල ඔබතුමාලට මුකුත් කරන්න බෑ. ඒ හින්දා මම ඒකයි කිව්වේ ඒ මිලියන 300 වියදම් කරේ කොහොමද කියලා මම මාධ්‍යමත් වෙලා අහගන්න කියලා කිව්වා. ඒ කතාවත් එක්ක තමයි තිරේ පිටුපස්සේ ඉඳලා දෙන්නේ පනතේ. එම නිසා රටට හිතැසි රටේ මිනිස්සුගේ බලාපොරොත්තු එකයි. ඒ හින්දා ඒ බලාපොරොත්තු සඵල කරන්න. එම නිසා අද දවසේදී ඔබතුමාට මේ කටයුතු කාරණා සම්බන්ධයෙන් අපි සංදේශයක් හදලා තියෙනවා මහානායක හාමුදුරුවන්ගේ. ඒ පිටපත් ටික හිටපු ජනාධිපතිවරුන් සවන් දුන්නේ නැහැ, ඇහුවේ නැහැ. ඉතින් මේවා අනිත් එක අපිට මේ ස්ථානයේ කොහොමද දැන් ගරාපත් වෙලා තියෙන්නේ, දි รา පත් වෙලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්න අය ඒවා හදන්න දෙන්නේ මුදල් දෙනවා. මෙන්න මේ චීනෙන් අපේ රටේ මිනිස්සු ඔක්කොම කැමතිලා යන මුදල් හදන්න. කැණීම් ටික කරලා සැලසුම දෙන්න අපි හදන්න. අපි හදන්නේ අපේ පොදුමාල සම්බන්ධ වෙලා මේවා මේ මුළු රටටම බලපාන ප්‍රශ්න. අනිත් එක මේවා
ජාති කුරුමයක් කියලා මේක ප්‍රකාශනපත් කරලා තියෙනවා ලංකාවේ පළවෙනි තැන. සීමා නිර්ණය නැහැ. ඒවා කරලා දෙන්න. ඒවා දකින්න එනකොට වටින් පිටින් යනකොට මිහින්තලේ. එහෙම පේනවා. දකින්නවා. ඒ හින්දා මේ අපිට මට නෙවෙයි මේවා රටේ තවත් බොහෝ කාලයක් අවතින්නට මිනිස්සුන්ට වන්දනාමා මේ ඒ වගේ පහසුකම් සපයන්න. මිනිස්සු ඉන්න ඕන තරම් මේවා හදලා දෙන්න පූජා කරන්න. දැන් අපිට ගිය අවුරුද්දේ දන්සල් දුන්නා මේ ආපාර නැහැ. ලියුමක් ගැහුවා රනිල් වික්‍රමසිංහ ඕඩරෙන් විදුරු වික්‍රමනායක. දන්සල් ඔක්කොම මෙහෙ මගනේ ඔය වගේ තද දින්න ඔබ දකින්න ඔබතුමාලා මේ ලබන මේ ගිය අවුරුද්දේ ඔය වගේ මුදුනකට ලියුමක් ලිව්වා පනතෙල් නඩු දානවා. අර මිනිස්සු ගොලක් වෙලා ඇවිල්ලා අනේ හඳුනේ ආයෙත් නැහැ මිහින්තලේ දන්සල් දෙන්න. ඒක මිහින්තලේ විතරයි කරේ. කරුණු කාරණාවන් ටික ඔබතුමා හමුවේ තිබි වෙන රටේ අයිතිකාරයා නෙමෙයි බාරකාරයා. බාරකාරත්වයේ ඇති කරේ මෙතන. ඒ බාරකාරත්වයේ ඇති කරපු නිසාම අද දවසේදී රජ දවසින් පස්සේ විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය මහවංශ මේ ඔක්කොම සටහන් කරගන්න අදින් පස්සේ මේ බාරකාරයා අනුරසානගේ මැතිතුමා මහා මහේන්ද්‍ර ප්‍රසාදනි ඇයි ඒ ප්‍රසාදය ඇති කරේ? අවුරුදු දෙකක් මේ උත්සවයේ උතුමන් වහන්සේගේ සැමරුම සමරන්න අවස්ථාව සලසලා දුන්නේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. මෙතුමා ඒක නිවැරදි කරලා කටයුතු කළා. අපි විශේෂයෙන්ම මේ පින්කම කරන වෙලාවෙත් මේකත් දෝලණය වුණා. මේක කෙරෙයිදෝ නක රාජ්‍ය අනුග්‍රහය කියලා කිව්වට පස්සේ අර ආධාරයක් උපකාර කරන්න ආපු කට්ටියත් අයින් වුණා. මොකද රාජ්‍ය අනුග්‍රහය තියෙනවා කියලා. ඊට පස්සේ අවසානයේ අපි රැස්වීම් 3-4ක් තිබ්බා. නමුත් එකක්වත් ඒක වුණේ නැහැ. අපේ එමතුමා සම්බන්ධන ජනාධිපති ලේකම්තුමා ඔබතුමාගේ උපදෙස් පරිදි ලේකම් කාර්යාලය තිබ්බට පස්සේ තමයි සති දෙකක් නැහැ. නමුත් අඩිමුඩියේ මේක කරා අපි මාර්තු මාසෙක පවත්වන්නේ මේ පෙරහැරේ පොසොන් රාජ්‍ය උත්සවයේ අඩුපාඩුකම් තියෙනවා. ඒවත් සකස් කරලා දෙන්න. මේවා හදලා දෙන්න ඕනේ. අපිට අරන් යන්න නෙවෙයි අපි මෙතන ඉඳී තව නැති වෙයි. එන හාමුදුරු එන පාලකෝ මේක දුවන්න ඕනේ. රටේ මිනිසුන්ට මේක අරගෙන යන්න ඕනේ.